සුබ දවසක් ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනා නත්තල් සමයේ ආරම්භය සනිටුහන් වීමත් සමග දෙසැම්බර් නිවාඩුවට ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ දෙනෙක් ඉල්ලීමක් තිබුණා ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ රට බීම වල මිල ගණන් සහ ලංකාවට ගෙන ඒමේ නීතිය පහදා දෙන්න කියලා එබැවින් අද දිනේ වීඩියෝ එක අන්නේ ඔබ වෙනුවෙන් තමයි එසේනම් අපි වීඩියෝ එක මෙන්න මේ ආකාරයට තමයි අද දිගාරින්නේ මුලින්ම කතා කරනවා මේ දිනවල දෙසැම්බර් නිවාඩුවට එන ඔබට ඩියුටි ෆ්‍රී එකේ රට බීම වල මිල ගණන් කෙසේද කියලා ඊට පස්සේ අපි කතා කරමු කොපමණ ලීටර් ප්‍රමාණයක් ලංකාවට ගේන්න පුළුවන්ද ඊටත් අමතරව වැඩිපුර ගේන්න පුළුවන් කොහොමද වැඩිපුර ගෙනාවොත් මොකද වෙන්නේ ලංකාවට ඇවිල්ලා ඩියුටි ෆ්‍රී ඇතුළට යන්න පුළුවන්ද ඔන්න වගේ ගැටලු රාශියක් තියෙනවා ඒ සියල්ලටම පිළිතුරු සපයනවා එසේනම් මුලින්ම අපි බලමු බ්‍රැන්ඩි වර්ගයකින් ආරම්භ කරමු වීඩියෝ එක B high බ්‍රැන්ඩි එක තියෙනවා මේක ඩොලර් 20ක් වෙනවා ඒ වගේම ඊළඟට තියෙනවා බාඩිනේට් බ්‍රැන්ඩි එක ඒක ඔන්න ප්‍රොමෝෂන් එකක් තියෙනවා 19ක වට්ටමක් දෙනවා දෙකක් ගන්න අයට එකක් ඩොලර් 20යි නමුත් දෙකක් ගන්න අයට ඩොලර් 31කට මේ බාඩිනේට් බ්‍රැන්ඩි දෙකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඊළඟට තියෙනවා බොම්බේ සෆාය ජින් එක ජින් වලට කැමතියන්ට බොම්බේ සෆාය වලට ඔන්න 125ක වට්ටමක් මේ දවස්වල දෙනවා දෙකක් ගත්තොත් ඩොලර් 59යි නැත්නම් එකක් ගන්නවා නම් ඩොලර් 39ක් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ ඒ වගේම තල්පෙරි ලන්ඩන් ඩ්‍රයි ජින් එක තියෙනවා දෙකක් ඩොලර් 54යි එකක මිල ඩොලර් 34 එක තමයි 120ක වට්ටමක් දීලා දෙකක් ගන්නට ඩොලර් 54ට මේක ලබා දෙන්නේ රොයල් තල්පෙරි එක තියෙනවා ඒකත් ඩොලර් 54යි පෙර කිව්වා වගේ 120ක වට්ටමින් පස්සේ දෙකක් ගන්නට ලැබෙන ගාන බකාඩි තියෙනවා වර්ග රාශියකින් මේ බකාඩි එකක් ඩොලර් 22ක් වුණා දෙකක් ගන්නට 125ක වට්ටමක් යටතේ ඩොලර් 33කට දෙකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඩොලර් ගැන කතා කරද්දී ඩොලර් ඩිනාර් යුරෝ පවුන්ඩ් රියාල් යෙන් ආදී ඕනෑම ඔබේ රටේ භාවිතා වෙන විදේශ මුදලකින් ගෙවීම් කරලා ගන්න පුළුවන් එදිනට පවතින ඩොලරයේ විනිමය අනුපාතය අනුව උන් ගණනය කරලා මුදල් ලබා ගන්න. ඒ වගේම ලංකාවේ රුපියල් වලින් ගෙවන්න බෑ. නමුත් ATM කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් ගෙවීමේ හැකියාව තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් උනත් ලංකාවේ රුපියල් වලින් ගෙවලා ගන්න පුළුවන්. නමුත් රුපියල් කොළ වලින් ඩියුටි ෆ්‍රී එකෙන් භාණ්ඩ මිලදී ගන්න බෑ. ඒ දෙත් ඔබට දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම බකාඩි මෙන්න මේක ඩොලර් 36ක් වෙනවා දෙකක්. එකක් ගත්තොත් ඩොලර් 24යි. නමුත් 125 වට්ටම ඇත්තේ ඩොලර් 36කට ඔබට ඒක ලබා ගන්න පුළුවන්. විස්කි පවුලේ ග්‍රාන්ට්ස් එක තියෙනවා එකක් ඩොලර් 18යි. මේ දිනවල ඒකට ප්‍රොමෝෂන් එකක් නැහැ. ඩොලර් 18ක් වෙනවා එකක් මිලදී ගන්නකොට 1 ලීටර එකක මිල. ඒ වගේම ෆේමස් ක්‍රවුස් කුරුල්ලා එකක් ඩොලර් 26ක් වෙද්දි නමුත් දෙකක් ගන්නකොට ට්වින් පැක් එක ඩොලර් 47කට ඔබට මේක මිලදී ගන්න පුළුවන් ලීටර් දෙකේ පැක් එකක් තමයි මේකේ අඩංගු වෙන්නේ. ඒ වගේම black and white විස්කි එක තියෙනවා එකක් ගත්තොත් ඩොලර් 22යි නමුත් දෙකක් ගන්නන්ට 125ක වට්ටමක් දීලා ඩොලර් 33කට මේ ලීටර් දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජිම් බීම් තියෙනවා දෙකක් ඩොලර් 39යි එකක් ගන්නන්ට ගියොත් ඩොලර් 26ක් වෙනවා 125 වට්ටමේ යටතේ දෙකක් මිලදී ගැනීම වඩාත් ලාභදායී. ඒ වගේම ජිම් බීම් මේක මේ පැක් එක බොක්ස් එකේ ඉන්නේ ඒක ඩොලර් 38කට ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම J&B 125යි වට්ටම එකක මිල ඩොලර් 32යි දෙකක් ගන්නන්ට ඩොලර් 24 ගානේ ඩොලර් 48කට වෙයින් දෙකක් මිලදී ගන්න පුළුවන්. ෆේමස් ග්ලව්ස් පෙර කිව්වා වගේම එකක් ගන්නවා නම් ඩොලර් 26යි නමුත් ට්වින් පැක් එක ගන්නවා නම් ඔයාලට ලාභයි. ඒ වගේම බැලන්ටයින් තියෙනවා එකක් ඩොලර් 41යි නමුත් දෙකක් ගත්තොත් 125 වට්ටම යටතේ ඩොලර් 62කට මිලදී ගන්න පුළුවන්. එතකොට එකක් වෙන්නේ ඩොලර් 31ක් පමණයි. ඒ වගේම ටීචර්ස් එක තියෙනවා එකක් ඩොලර් 22යි දෙකක් ගන්නන්ට ඩොලර් 16 ගන්න ඩොලර් 32කට මේ දෙකක් මිලදී ගන්න පුළුවන් 125ක වට්ටමක් වුණ නත්තලට එනවා තියෙනවා. ඊට පස්සේ black label පවුලේ Johnny Walker black label එක තියෙනවා දෙකක් ඩොලර් 84යි ඒ කියන්නේ 125ක වට්ටමක් ලබා දීලා තමයි මේ මිල. එකක මිල ඩොලර් 56ක් වෙනවා මේ black label එක. ඒ වගේම black label රුබි එක තියෙනවා එකක් ගත්තොත් ඩොලර් 65යි නමුත් දෙකක් ගන්නන්ට ඩොලර් 98කට මිලදී ගන්න පුළුවන් 125 වට්ටම යටතේ. එතකොට එකක් වෙන්නේ ඩොලර් 49ක් පමණයි. ඒ වගේම මේ තින්නේ බැලන්ටයින් එක පෙර කිව්ව එක. ඊළඟට ජැක් ඩැනියෙල් පවුලේ වර්ග කිහිපයක් තියෙනවා. ජැක් ඩැනියෙල් මේක ලීටරේ ඩොලර් 53ක් වෙද්දී ජෙන්ටල්මන් ජැක් එක ඩොලර් 54ක් වෙනවා. ඒ වගේම ඩබල් බ්ලැක් ලේබල් පවුලේ ඩබල් බ්ලැක් එක අපි කතා
නෑ කලින් ඩොලර් 68ක් වෙනවා ඩබල් බ්ලැක් 1 ලීටරයක් ගන්න ගියොත් නමුත් දෙකක් ගන්නට ඩොලර් 102කට මිලදී ගන්න පුළුවන් 125යි වට්ටම ඒ වගේම විවිධ වයින් වර්ගත් වලට ගන්න පුළුවන් ඩොලර් 10 සිට ඉහළට විවිධ වයින් වර්ග රෙඩ් වයින් ආදී ලෙස ඔයාලට කැමති විදිහට මිලදී ගන්න පුළුවන් මේ තියෙන ඩොලර් 10 අවම මිල ඩොලර් 17 ඩොලර් 18 ආදී ලෙස ඒ වගේම ඇබ්සලූට් වොඩ්කා එක තියෙනවා එකක් ගන්න ගියොත් ඩොලර් 24යි දෙකක් ගන්න අයට ඩොලර් 38කට ලීටර් දෙකක් මිලදී ගන්න පුළුවන් එතකොට එකක මිල වෙලා තියෙන්නේ ඩොලර් 19ක් පමණයි ඇබ්සලූට් වැනිලා එක තියෙනවා දෙකක් ඔන්න ඩොලර් 50කට ගන්න පුළුවන් නැත්නම් එකක් වෙයින් ඩොලර් 31ක් වෙනවා ඩොලර් 25න් මේ වැනිලා එක මිලදී ගන්න ගියොත් එකකට මිල වෙන්නේ හැබැයි දෙකක් මිලදී ගත යුතුයි ලන්ඩන් ප්‍රීන් ඩ්‍රයි ජින් එක තියෙනවා මේකේ දෙකක් ගත්තොත් ඩොලර් 48ක් වෙනවා එකක් ගන්න ගියොත් ඩොලර් 30යි 120ක වට්ටම යටතේ තමයි ලන්ඩන් ප්‍රීමියම් පින්ක් එක ඩොලර් 53කට ගන්න පුළුවන් දෙකක් මිලදී ගන්න යනට 120යි වට්ටම ඇබ්සලූට් රාස්බෙරි එක තියෙනවා දෙකක් ගන්න යනට ඩොලර් 50යි එකක් ගන්න ගියොත් ඩොලර් 31යි ඒ වගේම දේවාස් වයිට් ලේබල් විස්කි එක තියෙනවා දේවාස් වර්ග කිහිපයකින් තියෙනවා දෙකක් ගන්න යනට ඩොලර් 38යි වෙන්නේ මේක ඒ වගේම 125යි වට්ටම මේ දේවාස් එක ගන්න දෙකක් ඩොලර් 68ක් වෙනවා 125ක වට්ටමකින් පස්සේ මිල තමයි ඒ වගේම ඔන්න ගොඩක් දෙනෙක් අහන එක ලේබල් 5 එක වැඩියෙන්ම අලෙවි වෙන විස්කි වර්ගයක් කිව්වොත් ඊවලදී ලේබල් 5 ලීටර් 2 ලීටරේ බෝතල් දෙකක් එනවා දෙකක් වෙන්නේ ඩොලර් 32යි 106ක වට්ටමකින් පස්සේ ඔයාලට මිලදී ගන්න පුළුවන් වුණ ලේබල් 5 එක ඩොලර් 32කට ඒ වගේම ජෙම්සන් ට්‍රිපල් එක තියෙනවා ඩොලර් 39යි සිරොක් එක තියෙනවා එකක් ඩොලර් 45යි වොඩ්කා වර්ග වලින් ඒ වගේම මේ වොඩ්කා එක වෙනවා ඩොලර් 58ක් ග්‍රේ ගූස් එක ඩොලර් 108යි ග්‍රේ ගූස් දෙකක් ඒ පැක් එකේ තියෙනවා ටොයින් පැක් එකක් ශිවාස් ට්‍රිගර් ලීටරේ දෙකක් ඔබට ඩොලර් 74කට මිලදී ගන්න පුළුවන් 125ක වට්ටමක් දීලා තමයි සාමාන්‍ය එකක මිල ඩොලර් 49යි ඒ වගේම ජොනි වෝකර් ගෝල්ඩ් ලේබල් එක තියෙනවා ලීටර එකක් ඩොලර් 70කට මිලදී ගන්න පුළුවන් 120ක වට්ටමක යටතේ තමයි මේ මිල ඒ වගේම නැවතත් ජැක් ඩැනියෙල් වර්ග කිහිපයක් තියෙනවා මෙන්න මේ ආකාරයට තමයි ඒ වගේ මිල වෙන්නේ ඔන්න ඔය ආකාරයට ඩියුටි ෆ්‍රී එකේ රටවීම වල මිල ගණන් තීරණය වෙද්දී ඔයාලට සඳහන් කරන්න ඕනේ ලංකාවට එන ඔබට ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ කඩ සාප්පු දෙකක් තියෙනවා බාණ්ඩ මිලදී ගන්න මේ එකක් ශ්‍රී ලංකන් ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයක් ඒ වගේම එනකොට දකුණු පසින් තියෙනවා ෆ්ලැමින්ගෝ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයක් ඒ දෙකෙන් ඔබට කැමති ආකාරයට මිලදී ගන්න පුළුවන් ඒ වගේම දැන් අපි කතා කරමු ලංකාවට එන ඔබට ලීටර් කීයක් ගෙනෙන්න රේගු අවසරය තියෙනවද කියලා විදේශගත වෙලා ලංකාවට එන කෙනෙක්ට ලීටර් 2.5ක රටබීමත් ඒ වගේම ලීටර් 2ක වයින් සහ ලීටර් 2ක බියර් වර්ග ගෙනීමේ නීතිමය අවසරය තියෙනවා ඊට වැඩිය ගෙනාවොත් රේගු අවසරය හිමි නෑ ඒ තුලදී ඔබ ඉන්න රටෙන් අරගෙන මේල් ලගේජ් එකේ දාලා ගෙන්න පුළුවන් ඉන්න රටේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුළුවන් එසේත් නැතිනම් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුළුවන් මේ කොහෙන් ගත්තත් ඔබට ගෙනියන්න පුළුවන් ලීටර 2.5ක් පමණයි රේගු අවසරය යටතේ නමුත් ඊට වැඩිය ගේන අය ඉන්නවා ඉතින් රේගුවට අනාවරණය වුණොත් ඇතැම් විට ඉවත් කරන අවස්ථා තියෙනවා. ඉතින් මේයි තත්ත්වය. නමුත් වැඩිපුර ගන්න පුළුවන්ද කියන එක ගැන අපි කතා කරද්දී ඔබේ මිත්‍රයෙක් හෝ ගුවන් යානයේ පැසෙන්ජර් යාළුවෙක් හරි එනවා නම් ලීටර් 2.5 වුණාට ගොඩක් වෙලාවට ලීටර් 2 තමයි කටුනායකින් ගොඩක් අය ගන්න. එතකොට දෙන්නෙක් එනවා නම් ලීටර් 2.5 ගානේ ලීටර් 5ක් හිමි වෙන හින්දා ලීටර් 5ක් ලබා ගන්න පුළුවන්. ලීටර් 5කට ප්‍රොමෝෂන් උත් තියෙනවා මේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණවල විවිධ රටබීම වර්ග වලට. ඒ තුලින් ඒ වාසිය ගන්නත් පුළුවන්. එසේත් නැතිනම් කවුරු හරි යවුවොත් හරි අපිට කමක් නැහැ. රේගුවෙන් අයින් කරොත් අයින් කරයි මට ලීටර් 4ක් 5ක් ගන්න ඕනේ කියලා. එසේ වුණොත් ඔබට ගන්න පුළුවන් මේ මම පෙර සඳහන් කරා වගේ ශ්‍රී ලංකන් ඩියුටි ෆ්‍රී එක සහ ෆ්ලැමින්ගෝ ඩියුටි ෆ්‍රී එක සාප්පු සංකීර්ණ දෙකෙන්ම ඔබට ලීටර් 2 ලීටර් 4ක් මිලදී ගන්න පුළුවන්. මොකද ඒ සාප්පු සංකීර්ණ වලින් එක පාස්පෝර්ට් එකකට ලීටර් 2.5කට වඩා නිකුත් කරන්නේ නැති නිසා ඔබට අවදානමක් රැගෙන යන්න පුළුවන් සාප්පු සංකීර්ණ දෙකෙන් ලීටර් 2 බැගින් හෝ ලීටර් 2.5 බැගින් ලීටර් 5ක්. ඉතින් ඒ ආකාරයට තමයි හදිසි අවශ්‍යතාවය. සේත් නැතිනම් විවාහ උත්සවයකට ඉන්න කෙනෙක්ට ඇත්තටම එක්ක තමන්ගේ සහෝදරයෙක්ගේ විවාහ උත්සවයක් වගේ තියෙනවනේ. ඉතින් රට බිම ටිකක් අරන් යන්න ඕනේ. ඒ වගේම නෑදෑයෝ සහෝදරයෝ පවුලේ ගොඩක් ඉන්නවනම් ලීටර් 2ක් කියන දේ දැනෙන්නේ නැහැ. එයයි තත්ත්වය. ඉතින් එවැනි තත්ත්වයක් තුල රටබීම වැඩිපුර ගේන්න බලන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මිල ගණන් ගැන
අදහසක් ගන්න. ඒ වගේම ඉන්න රටේ ඩියුටි ෆ්‍රී එකේ මිල ගණන් බලන්න පුළුවන්. ඉන්න රටේ එළිය මිල ගණන් අඩු නම් ඔයාලට මේල් ලැගේජ් එකේ රට බීම ගේන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ අවසාන වශයෙන් වීඩියෝ එකෙන් සමුගන්න කලින් ඔයාලට තවත් වැදගත්ම දෙයක් වැඩිපුර ලීටර 2ක් මම ගන්නේ කොහොමද කියන දේ තවත් සඳහන් කරා. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා ඔයාලට පුළුවන් පෝට් සිටි එකේ තියෙන ඩියුටි ෆ්‍රී එක ඒකට ගිහිල්ලා ලංකාවේ ඩියුටි ෆ්‍රී එකකින් ඔයා රට බීම මිලදී ගත්තත් පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී එකනොත් අමතර ලීටර 2ක් මිලදී ගන්න නීතිමය අවසරය තියෙනවා. නමුත් ලංකාවට ඇවිල්ලා දින 4ක් ඉක්මවන්න කලින් මේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයෙන් ඔබ ගිහිල්ලා භාණ්ඩ මිලදී ගත යුතුයි. එයයි තත්ත්වය. ඉතින් හැමදාම මේ දේවල් ෂෙයා කරන්න ලංකාවේ දිනපොතත් එක්ක ඉන්න සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියන දේ ඉල්ලන ගමන් අදට සමුගන්නම් ඔබට ජය.